මම අද ඉන්නේ අලුත්ම තැනක. ඒ වගේම තමයි මම අද ඉන්න තැන හරියටම කිව්වොත් ඔබ පුදුමයටපත් වෙවි. ඒකට හේතුව තමයි මම මේ ඉන්න ස්ථානය මැදමහනුවර බෝමූරේ කියන ග්‍රාමයේ උඩුපිටියේ ගමරාලගේ නිවස පිහිටා තිබූ ස්ථානය තමයි මම අද ඔබට මේ වීඩියෝ ආයුබෝවන් ඉතිහාසයේ ඉගෙනුම් අත්තර අපේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඉන්නේ අලුත්ම තැනක. ඒ වගේම තමයි මම අද ඉන්න තැන හරියටම කිව්වොත් ඔබ පුදුමයටපත් වෙවි. ඒකට හේතුව තමයි මම මේ ඉන්න ස්ථානය මැදමහනුවර බෝමූරේ කියන ග්‍රාමයේ උඩුපිටියේ ගමරාලගේ නිවස පිහිටා තිබූ ස්ථානය තමයි මම අද ඔබට මේ වීඩියෝ එක ගෙනෙන්නේ. ඒකට හේතුව තමයි අපේ රටේ අවසානම රජතුමා වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉංග්‍රීසි හමුදාව විසින් මෙන්න මේ ඓතිහාසික ස්ථානයේ සිට. ඔබට පේන ඇති මගේ පසුබිමේ එම රජතුමාව අත්අඩංගුවට ගැනීම සිහිපත් කිරීම වෙනුවෙන් ඔවුන් විසින් පසු කාලීන ස්ථාපනය කරන ලද විශේෂ ස්මාරකයක් දක්නට ලැබෙනවා. මෙම ස්මාරකය සම්බන්ධයෙන් අප 10 ශ්‍රේණියේ පෙළ පොතේ දක්වලා තිබෙනවා මෙතුමා සම්බන්ධිත තොරතුරු. ඒ වගේම 11 ශ්‍රේණියත් අපේ පාසල යන දරුවන්ටත් මේක දක්වලා තිබෙනවා මේ ස්ථානයේ තුල තොරතුරු. ඉතින් මා ඔබට අද කතා කරන්න සූදානම් වෙන්නේ අපේ රටේ අවසාන රජතුමා වෙච්ච රාජාවලිය තුල හිටිය අවසාන රජතුමා වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට 1815 දී අත් වූ ඉරණම සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ආදරණීය දුවේ පුතේ අපේ රටේ අපි දන්න කාරණාවක් තමයි බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට එන්නේ 1795 කියන වර්ෂය තුල. හැබැයි ඔවුන් එවකට ලංකාවේ සිටි ලන්දේස් ජාතිකයන් සමග සටන් කරලා මෙරට ඔවුන්ගේ පාලන බලය ස්ථාපිත කරන්න පටන් ගන්නවා පසු කාලීනව. එහිදී අපි දන්නවා අපේ රටේ ඓතිහාසික සිද්ධියක් සිද්ධ වෙනවා 1798 කියන අවුරුද්දේදී අපේ රටට සුවිශේෂී සිදුවීම් දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එකක් තමයි අපේ රටේ පළවෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා හැටියට පෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා පත්වලා එන්නේ අපේ රටේ අවසාන රජතුමා හැටියට සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බලයටපත් වෙන්නේ 1798 කියන අවුරුද්දේ. ඊට පස්සේ අපි දන්නවා එතුමාගේ ජීවිත කතාව තුළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජ කරවීම සඳහා ඉමහත් පරිශ්‍රමයක් දැරුවේ පිළිමතලව්වේ මහාධිකාරම් විසින්. ඔහු හිතුවේ මේ කන්නසාමි පසු කාලීනව ඔහු රජ කරවන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් කන්නසාමි රජ කරවීම තුළ ඔහු හිතුවා ඔහුට පක්ෂපාතී පාලකයෙක් බිහි කරගන්න පුළුවන් රාජ්‍යත්වයේ හසුරවන්න පුළුවන් කියන අරමුණ ඔහුගේ තිබුණා. එහෙත් අපි දන්න කාරණයක් තමයි පිළිමතලව්වේ මහාධිකාරම්වරයාගේ මෙම උපක්‍රමවලට අවනත වෙන්න ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කැමති වුණේ නැහැ. ඒ නිසා අපි දන්නවා මේ ප්‍රතිඵලයක් හැටියට 1803 දී අපේ රට උඩරට ආක්‍රමණය කරන්න බ්‍රිතාන්‍ය හමුදාවන් යොදවන්න කියලා මේ පිළිමතලව්වේ මහාධිකාරම්වරයා ඉල්ලීමක් කරා. ඒ වගේ මේ සඳහා කුමන්ත්‍රණයක් සිද්ධ කරා. ඒ ප්‍රතිඵලයක් හැටියට 1803 දී ප්‍රථම වතාවට බ්‍රිතාන්‍යයන් විසින් උඩරට ආක්‍රමණය කරනවා. එහෙත් අපේ රටේ හිටිය දේශමාමක, ජාතිමාමක සහ රජුට පක්ෂපාතී පිරිස නිසා රජතුමා සහ එවකට සිටිය ප්‍රභූවරුන්ගේ දායකත්වයෙන් මේ ආව ඉංග්‍රීසි හමුදාවන් සමූල ඝාතනය කරන්න අපේ රජතුමාට හැකියාව ලැබෙනවා. එහෙත් අපි දන්න කාරණයක් තමයි පසු කාලීන විශේෂයෙන්ම ලංකාවට පත්වලා ආව ජෝන් ඩොයිලි කියන බ්‍රිතාන්‍ය නියෝජිතයා නිසා ඔහුගේ උපක්‍රම වලට හසු වෙලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අධික ලෙස මත්පැන් පානයට යොමු වුණා. ඒ වගේම තමයි ඔහු දුරාචාරයේ හැසිරුණා. ඒ වගේම උඩරට මිනිසුන්ට විවිධ කෙනෙහිලිකම් කරන්න පටන් ගත්තා. පසු කාලීන ප්‍රභූවරුන්ට භික්ෂුන් වහන්සේලාට සහ සාමාන්‍ය ජනතාවට ඔහුගෙන් දැවැන්ත ලෙස හිරිහැර හිංසාවන් පීඩාවන් සිද්ධ වුණා. ඒ වගේම තමයි එහිදී අපට සාකච්ඡා කරන්න සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි ඔහු විසින් පිළිමතලව්වේ මහාධිකාරම්වරයාගෙන් පුරප්පාඩු වන මහාධිකාරම් ධූරය සඳහා පත් කරගත්නවා ඇහැලේපොළ මහාධිකාරම්තුමාව. පසු කාලීනව මේ ඇහැලේපොළ මහාධිකාරම්තුමාගේ කුමන්ත්‍රණයක් හෙළිවීමත් සමග ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මොකද කරන්නේ? ඇහැලේපොළ කුමාරියාමියතු දරුවන් මරා දමන්න ඉතාමත් අමානුෂික ක්‍රියාවලියක් සිද්ධ කරලා ඒ දරුවන්ව
සමහරුන්ගේ බෙලි කපලා දාලා සමහර අය වංගෙඩියට දාලා කොටවලා ඒ වගේම ඇහැලේපොළ කුමාරිය හාමිව පණ පිටින් දියේ ගිල්ලා බෝගම්බර වැවේ දියේ ගිල්ලා මැරූ බව අපි දන්නවා. මෙන්න මේ සිදුවීම් මාලාව නිසා ඇහැලේපොළ අධිකාරම්වරයා බ්‍රිතාන්‍යයන්ගේ සහාය පැතුවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට 1815 පෙබරවාරි 18 වෙනිදා සැඟවි පලා ගොස් සැඟවි සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ ඔහුගේ බිසෝවරු අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ මෙන්න මේ මැදමහනුවර බෝමුරේ කියන ග්‍රාමයේ අපි දන්න කාරණේ තමයි උඩුපිටියේ ගමරාලගේ නිවසේ. මේ තියෙන විශේෂත්වය තමයි ඇහැලේපොළ මහාධිකාරම්වරයාගේ මැදිහත් වීම සිද්ධ වුණත් මේ අත්අඩංගුවට ගැනීමට රජුට ඉතාමත් ලෙන්ගතුව සිටි එක්නැලිගොඩ මොහොට්ටාල කියන නිලමේතුමා මොහොට්ටාලවරයා තමයි රජතුමාව මේ ස්ථානෙට ඇවිල්ලා අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නේ. ඒ වගේම මෙම නිවසේ මේ පසුබිම් දක්වලා තිබෙන මේ ස්ථානයේ තිබුණු ඒ පැරණි නිවස තුල සැඟව සිටි රජතුමා සහ රජතුමාගේ බිසෝවරු විශේෂයෙන් බිසෝවරුන්ගේ කානක රයිත්තම් කියන්නේ කරාමු පවක් ලේ වැටෙන්න මේ කන් කඩාගෙන ඔවුන් ආභරණ සොරාගෙන තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ඉරාදමල තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට රජතුමාව ඊටමත් තිරස්චීන විදිහට ඇදගෙන එළියට අරන් ඇවිල්ලා මේ ස්ථානේ මේ අවට ඔබට පේනවා ඇති දස වද දීලා තිබෙනවා. රජතුමාට පහර දීලා තිබෙනවා. රජතුමාව වැල් වලින් ගැට ගහලා රජතුමාව බල්ලෙක් ලෙස ඇදගෙන යන තරම් ඔවුන් තිරස්චීන වුණා. ඔවුන්ට අමතක වුණා අපේ රටේ අවසාන පාලකයා තමයි මේ අපි ඇදගෙන යන්නේ කියන කාරණාව. ඔවුන් හිතුවේ අපේ රටේ මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙන් පස්සේ විශේෂයෙන්ම ඇහැලේපොළ නිලමේතුමා හිතන්නේ ඇති ඔහුට පසු කාලීන රජකම ලැබෙයි කියලා. එහෙම නැත්නම් එක්නැලිගොඩ මොල්ලිගොඩ වගේ අය ඔවුන් පසු කාලීන රාජ්‍යත්වයේ ලබා ගැනීමට හැකියාව ලැබෙයි කියලා හිතන්නේ නැති. එහෙත් දරුවනේ එහෙම සුවයක් සිද්ධ වුණේ නැහැ. මොකද අපේ සිංහල නායකයෝ අපේ රටේ හිටිය අවසාන රජතුමාව අපි අත්අඩංගුවට අරන් පාවලා දෙනවා. මේ ප්‍රතිඵලයක් හැටියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඔහුගේ බිරින්දෑවරුන්ව එවකට හිටිය ආණ්ඩුකාරවරයා සහ ජෝන් ඩෝලේගේ උපදෙස් මත පසු කාලීනව යම් ගරුසරු දැක්වීමක් එක්ක මෙම ස්ථානයෙන් අරන් ගිහිල්ලා පසු කාලීනව ඔහුව කොන්වොලිස් කියන නෞකාවෙන් ඉන්දියාවට පිටුවහල් කරලා ඉන්දියාවේ චෙල්ලෝර් කියන වරායේදී ආශ්‍රිතව තිබුණු බලකොටුවක සංගවල තබලා තිබෙනවා. පසු කාලීනව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මියගිය බවයි අපේ ඉතිහාසයේ අපි සඳහන් වෙන්නේ. ආදරණීය දුවේ පුතේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධයෙන් අපි කතා කරනකොට ඔහු අපේ රට සම්බන්ධයෙන් බොහෝ කාරණාවන් සිද්ධ කරපු අවසාන පාලකයෙක් හැටියට සලකන්න පුළුවන්. එතුමා ලංකාවෙන් අත්අඩංගුවට අරන් කොන්වොලිස් නෞකාවෙන් පිටවලා ගිය වෙලාවේ එතුමාගේ මුවින් නිකුත් වුණායයි කියන ගීත ඛණ්ඩයක් එහෙම නැත්නම් කවි පද කිහිපයක් අපේ සාහිත්‍ය තුල රජකම් කළත් කළකම් පල දෙන බැවිනි මෙතරම් දුකක් සිදුවිය මගේ පෙර පවිනි මෙතරම් දුකක් සිදුවිය මගේ පෙර පවිනි
දෙදහස් වසක් සිට අප සතුව පැවතිය නිදහස් කිරුල අද සතුරන්ට අයිතිය උදහස් කම නිසා වියදනගේ විමතිය නිදහස් බව නසාගති සිහල ජාතිය නිදහස් බව නසාගති සිහල ජාතිය අපායට බියෙන් මත් පැන් නොබිව් මට උපායෙන් පොවා යලි මා ගෙන සතුට පපාදර සිටිය සුරතල් කුමරු සෙට කපා දෙමු බැවින් විය සතුරන්ට රට කපා දෙමු බැවින් විය සතුරන්ට රට විකුම් සිහල පරපුර සිහිති බේන තුරු උතුම් රාජ ලේටික මගේ සිඳේන තුරු නෙතින් කඳුළු නොහෙළමි දිවිති බේන තුරු ඉතින් ආයුබෝවන් ලක්මවුනි ගරු ඉතින් ආයුබෝවන්